සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය සඳුන් ගසට තලන්න එහි සුවඳ වැඩි වෙනවා. අපි දන්නවා සඳුන් ගහ කියන්නේ හරි සුවඳයි. මේ සඳුන් නිකං ගහක් තිබුණොතින් පොඩි වෙන්නේ නැත්නම් කුඩු වෙන්නේ නැත්නම් තැලෙන්නේ නැත්නම් අවට සුවඳ එන්නේ නැහැ. කුරුඳු ගහත් ඒ වගේ. කුරුඳු පොත්ත පොඩි වෙනකොට තමයි සුවඳ වැඩි වෙන්නේ. ඔබේ මගේ ජීවිතයට ලොකු පාඩමක් අපි තැලෙන්න, පෙලෙන්න, පොඩි වෙන්න, ඇඹරෙන්න. සමාජයක් වෙනුවෙන් දිය වෙන්න යනකොට සමාජයේ සුවඳවත් වෙනවා, අපි හින්දා සුවඳ වැඩි වෙනවා. ඔබේ මගේ ජීවිතයට සුවඳ එකතු කරගන්නට ඕන නම් අපට තියෙන්නේ අපේ දස්කම් විස්කම් සමාජයට දිය කරන්නට, පූජා කරන්නට කැමති වීමයි. මේ කැමැත්ත තුළ සුවඳ වැඩි වෙනකොට අපිව අනිත් අයට අවශ්‍යම අය වෙනවා. සුවඳක් නැති කිසිම මලක් අපි ලං කරගන්න කැමති නැහැ. සුවඳ වැඩි වෙන මලකට අපි කවුරුත් කැමතියි. එහෙමනම් ඔබත් මමත් මේ විදිහට හිතුවොතින් අපේ සුවඳ වැඩි වෙනකොට අපේ අගේ වැඩි වෙනවා කියලා, අපේ සුවඳ වැඩි වෙනකොට අපේ අගේ තවත් අයට වැඩි වෙනවා කියලා හරි කැමති අපි වගේ කරනවා නම් අනිත් අය. එහෙමනම් ඇයි අපි තැලෙන්නේ, පොඩි වෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්නේ? සමහර අය ඉන්නවා තැලෙන්න, පෙලෙන්න, පොඩි වෙන්න කැමති නැතුව පියරු බබාලා වගේ ජීවිතේ Taman තනියම ගත කරන්නට, Tamanගේම ජීවිතයක් කියලා හිතේ තියාගෙන බොහොම සුවසේ ඉන්න උත්සාහ කරනවා. එහෙම අයව සමාජයේ පිළිකුල් කරනවා, සමාජයේ අමතක කරනවා. එහෙම නැත්නම් අපි සමාජයේ වෙනුවෙන් ජීවත් වෙන අය නම් අපිව ජීවත් කරනවා යම් දවසක සමාජයේ විසින්. අන්න ඒ නිසා අපි මතක තියාගනිමු, සඳුන් ගහට තලන්නයි ඒ සුවඳ වැඩි වෙන්නේ කියලා. ඔබට ජේසු පිහිටයි.